ග්‍රේවි එක මේ විදිහට හදලා එකට ස්වාමීන් දාලා ඔයා ගත්තොත් වෙනෝටි වර්ග නැතුවම පඩතැලෙන්නවත් කන්න පුළුවන්. ඒ තරම් රසට සැරට පුපුවට සුපිරියට මේ ස්වාමීන් තියෙනවා. අපි නම් බලමු හරියටම රසට මේක හදාගන්න කොහොමද කියලා. මුලින්ම මම මේ විදිහට ගාගත්ත පොල් ටිකක් බෙද ගන්නවා. මේක සාමාන්‍ය ප්‍රමාණයක් අතන පස්සේ ඔයාලා මේකට ගාගත්ත පොල් ටිකක් අරගෙන රන්වන් පාට වෙනකන් ඒක බෙද ගන්නවා. මෙන්න මේ පොල් ටිකෙන් තමයි ඔබ සුවඳක් ඒවත් මාත් රසයට එක්ක හොඳ ඔයිල් ගතියක් ඒක තමයි. ඊට පස්සේ මම මේකට හාල් ටිකක් එකතු කරගන්නවා. ඊටම සීතුරු ඒ වගේම එනසල් කරාමේ සහ කුකුළු එකතු කරගන්නවා. ඒ ටික එකතු කරගන්නේ පොල් ටික වේදිලා රන්වන් පාට වේගෙන ඉන්නේ. ඒක තමයි දාගන්නේ. කලින් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම ආයෙත් හොඳට මේක කලවම් කරගෙන රත් කරගෙන ඉතින් පතා ගන්නවා. ඊට පස්සේ මම ආයෙත් මේ විදිහට මේ ස්පොට් වල බලන්න ටික බෙද ගන්නවා. ඒතර සාමාන්‍ය බෙද ගන්න ටිකත් බෙද ගන්නවා. ඒ ටික තුනී රත් වුණාන් පස්සේ මම මේ විදිහට තෙල් ටික රත් කරගන්නවා. ඒකට කපාගත්ත සුදු ලුණු, අමු මිරිස්, රම්පේ කරපිංචා, ඒ වගේම ලොකු ලුණු ටික මේ විදිහට එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් මේකට තක්කාලිත් දාගන්න පුළුවන්. හැබැයි මම තක්කාලි වෙනුවට සියඹලා දාගන්න හින්දා ඒක දාගත්තේ නෑ. මම සියඹලා ටික තව ටිකක් ඉස්සරහට තමයි එකතු කරගන්නේ. දැන් මේ වෙලාවේදී මේ විදිහට මේ ටික හොඳටම ටෙම්පරා දුන්නාන් පස්සේ මම මේකට බෙදගත්ත අපේ හාල් පොල් ටික එකතු කරගන්නවා. මේ ටික හොඳින් කොටාගෙන තියෙන්නේ. ඒ වගේම බෙදගත්ත මිරිස් කුඩු තුන පහකුරු ටිකක් දාගත්තා. දාගෙන මේ ටික හොඳින් කලවම් කරලා මේකට වතුර චුට්ටක් එකතු කරගන්න. එතකොට තමයි අපි මේකට ස්වාමිත් දැම්මන් පස්සේ මේ ටික හොඳින් කලවම් වෙන්නේ. මේ වෙලාවේදීත් වතුර වෙනුවට ඔයාලට පොල් කිරි ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. මේ ටික දාගත්තන් පස්සේ වතුර ටික එකතු කරගෙන මේ ටික හොඳින් රත් කරගන්න විනාඩියක් විතර. ඊට පස්සේ මම මේකට ගම්මිරිස් කුඩු ලුණු කුඩුත් එකතු කරගන්නවා. ඒ දෙක ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඊට පස්සේ තමයි මම මේකට තඹගත් අපේ ස්වාමීට් ටික එකතු කරගන්නේ. එකතු කරගෙන හොඳට මේ ටික මේ විදිහට කලවම් කරගන්න. අර අපි වතුර දාගත්ත හින්දා තමයි මේ විදිහට හොඳට කලවම් කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි මම මේකට පොල් කිරි එකතු කරගන්නේ. ඔයාලට පොල් කිරි නැතුව කිලිම වතුර දාලා යන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි මේ එකතු කරගන්න දේවල් හින්දා වතුර දැන් දාලා යුවයි කියලා රසයේ ලොකු වෙනසක් නැහැ. ඒ හින්දා කැමති නම් ඒ විදිහට උයා ගන්න. ඉතින් අර හදිස්සියට වෙන කෙනෙක්ට නම් ඇත්තටම හොඳ රසටපත් ටිකක් කන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඉක්මනටම මේ අපේ ස්වාමීට් කරිය හදාගත්තා. ස්වාමීට් ටිකක් දාලා ඒ ටිකත් හොඳින් රත් වෙගෙන ඉද්දි තමයි මම මේකට සියඹලා එකතු කරගන්නේ. ඒකත් ඔයාලගේ රස අනුව එකතු කරගන්න. ඇඹුල අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඒක දැම්ම පස්සේ අමුතු ඇඹුලක් එනවා. ඒකෙන් මේ නියංචි කන්නයක් කනවා වගේ තමයි ස්වාමීට් එක හද්දේ. දැන් මේ තියෙන්නේ සියඹලා ටිකත් එකතු කරගෙන විනාඩි 2කට විතර පස්සේ ඉතින් ඔයාලට පේනවා හොඳ උගු ගතියක් තියෙනවා. හොඳ ලස්සන පාටක් තියෙනවා. මීට වඩා නිකන් ඩාර්ක් කලර් එකක් තියෙනවා. මේ ලයිට් වෙඩි හින්දා තමයි මෙහෙම පේන්නේ. ඉතින් අපි මේ හදපු සුපිරිම ස්වාමීට් එක ඔයාලටත් හදලා බලලා අනිවාර්යෙන් ෆොටෝස් එවන්න. ඉතින් ෆොටෝස් එවන කට්ටියන්ට අපි ගන්න හැම